මුස්ලිම් අයට මගේ තාත්තත් තව ගොඩාක් දෙනෙකුත් මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා. වැරදි වැටහීමක් තියෙනවා. මේ හිජාබය අඳින්නේ අර අරාබි රටවල ඇන්දේ අර දූවිලි ඩස්ට් එක නිසා කියලා. එහෙම නෙවෙයි කියලා කියන්න තමයි අද මං ආවේ. එතකොට මට කියන්න පුළුවන් කුරානේ හදීස් එකේ තියෙනවා මේකට සපෝට් එවිඩන්ස් ටිකක්. මං කියන්නේ එකක් විතරයි. කුරාන් එකෙන් එකයි හදීස් එකෙන් එකයි සපෝට් කරන්නේ. වෙන ගොඩක් තියෙනවා මං ඔක්කොම කවර් කරන්න යන්නේ නැහැ. අපි එච්චර වෙලාවක් නැති නිසා. එතකොට මං ඩිරෙක්ට්ලිම සූරා අල් අහ්සාබ් එකට යනවා verse 59 කුරානයේ තියෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා ප්‍රොෆෙට් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට කියන්න කියලා එයාගේ බිරිඳවරුන්ටයි එයාගේ දූවරුන්ටයි වේල් එකක් දාන්න කියලා. හරිද? එයාගේ ඔළුවේ ඉඳන් දාන්න කියලා අවුටර් ගාමන්ට් එකක්. ඒක more suitable that they will be known and not abused. ඒගොල්ලන්ව abuse කරන්නේ නැති වෙන්න තමයි මේක දාන්න කියලා ඒකේ කියලා තියෙන්නේ. මේකේ emphasize වෙන්නේ ඔයා මේ ජිල්බාබ් එක මේක දැම්මාම ඔයාව protect වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා මොඩස්ටිව හඳුන්වනවා කියලා. මොඩස්ටි කියන්නේ නීවරණය නැත්තම් ලැජ්ජාව. ඔයාගේ ලැජ්ජාව ඔයා කවර් කරනවා. සීල සම්පන්න භාවය. එහෙම තමයි ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන්නේ. මට එච්චර සිංහල බෑ. එතකොට ඒ නිසා තමයි අල්ලාහ් සුබ්හානහු තාලා කවර් කරන්න කිව්වේ කුරානේ. එතකොට තව හදීස් එකක් තියෙනවා සහීහ් බුහාරි වල verse number hadith number 146 අයිෂා රල්ලාහු අන්හු ඒ කියන්නේ අයිෂා රල්ලාහු අන්හු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ බිරිඳ කෙනෙක්. එයා රිපෝට් කරලා තියෙනවා එයාගේ නංගි අස්මා බින්ත් අබු බකර් ආවයි කියලා එයාගේ ගෙදරට. එතකොට රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හිටියා අයිෂා රල්ලාහු අන්හුගේ නංගි අස්මා. එයා ඇඳන් හිටියේ තුනී ඇඳුමක්. එතකොට ටක් ගාලා රසූල්ලා අනිත් පැත්තට හැරලා එයා කිව්වලු අස්මා ඔයා ලොකු ළමයෙක් වුණාම ඔයා මේ වගේ අඳින්න හොඳ නැහැ. ඔයාගේ ඇඟ ඔක්කොම කවර් කරන්න ඕනේ මේ දෙක හැරෙන්න කියලා. එයා පොයින්ට් කරේ එයාගේ හෑන්ඩ් එකටයි ෆේස් එකටයි. ඒ කිව්වේ හෑන්ඩ් එකයි ෆේස් එකයි ඔයා අරගෙන අනිත් ඔක්කොම ඔයා කවර් කරන්න ඕනේ කියලා. so මේකෙන් අපිට ප්‍රූව් වෙනවා හදීස් එකේ කුරාන් එකේ අපිට කවර් කරන්න කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා and ප්‍රොෆෙට් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පර්මිෂන් දීලා තියෙනවා. පර්මිෂන් නෙවෙයි ඒක කරන්න කියලා අපිට කියලා දීලා තියෙනවා. ඒ ඇවිල්ලා අපේ ප්‍රොටෙක්ෂන් එකටයි අපේ මොඩස්ටි එකටයි. එතකොට තව මේ හදීස් එකේ මට තව ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. ගොඩක් අය අහනවානේ මම වීඩියෝ මෙහෙම මුහුණ අරගෙන කරන්නේ ඇයි කියලා, මුහුණ වහගෙන කරන්න කියලා. දැන් මම මුහුණ අරගෙන කරන්නේ මට පර්මිෂන් එකක් තියෙන නිසා. මට පර්මිෂන් එකක් තියෙනවා. මට ෆරල් නෙවෙයි. මට මේ මුහුණ වහන එක ෆරල් නෙවෙයි කියලා ගොඩක් අය කියනවා ස්කෝලර්ස්ලා. එතකොට ඒ නිසා තමයි මම මෙතන කවර් කරන්නේ නැත්තේ. මට කවර් කරන්න මගේ මට ඕකේ නම් මං කවර් කරනවා. මට කැමති නම් මං කවර් කරනවා. මට ඒක පහසුයි නම් මං ඒක කරනවා. මට මගේ ජීවිතේ හැටියට මගේ බිසි ෂෙඩියුල් එකේ හැටියට මං කවර් කරන්නේ නැහැ. එතකොට මං වීඩියෝස් කරද්දි විතරක් මං ඇයි කවර් කරන්නේ? ඒ විතරක් නෙවෙයි කවර් කරොත් තව මොනවා හරි දෙයක් ගේනවා තව අය. වොයිස් එක ලස්සනයි වොයිස් එක ඉතින් තව රූඩ් කරන්න කියලා. මට එහෙම කරන්න බෑ. ඒක මට අමාරුයි. මට පුළුවන් විදියට මං මේ මගේ මෙසේජ් එක දෙනවා. මෙසේජ් එක බලන්න කියන කෙනා බලන්න එපා. එච්චරයි මං කියන්නේ. ඔයාට එච්චර ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ආගමේ තව එකක් කියලා තියෙනවා. ඔයාගේ S2 ගේස් එක ඔයා පහල කරගන්න, ලෝව කරගන්න කියලා. දැන් අපිට මෙහෙම කවර් කරනවායි කියලා පිරිමින්ට නිකන් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එකක් දීලා නැහැ. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ S2 ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. ඇයි? එක්කෙනෙක්ගේ බියුටි එක ඒගොල්ලන් එච්චර බලන්න හොඳ නැහැ. ඒගොල්ලන්
lower their gaze කියලා කියන්නේ ඔයාගේ ඇස් දෙක ඒගොල්ලන්ගෙන් බලන එකෙන් ප්‍රොටෙක්ට් කරගන්න. ඔයාට දැන් කියමුකෝ පාරේ යනවායි කියලා පාරේ යද්දී එක්කෙනෙක්ව බැලුවා. ඒ බැලීම ඉතින් ඔයාට මුකුත් කරන්න බෑ. හැබැයි තව සැරයක් බැලීම ඔයාට ඒක කරන්න බැරි දෙයක්. එයා කිව්වොත් දෙවෙනි බැලීම ඇවිල්ලා බලන්නේ එයා ලස්සනයි කියලා කියන එකේ තමයි ආයි දෙවෙනි බැලීම. ඒ දෙවෙනි බැලීම අපිට හොඳ නැහැ. ඒ අර හිතෙන්. හරිද? නැත්තම් දන්න කෙනෙක් යනවා හායි කියලා කියන එකට එහෙම නෙවෙයි කියන්නේ. අර ඇට්‍රැක්ට් වෙලා තව පාරක් බලනවා නැත්තම් ආයිත් මෙහෙම බලාගෙන යනවා. ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ පිරිමින්ට. ගැහැණුන්ටත් පිරිමින්ටත් එහෙම කරන්න හොඳ නැහැ. ඒගොල්ලන්ටත් කවර් කරන්න ඕනේ හරියට. ටයිට් ඇඳුම් සමහරක් පිට ඇඳන් යනවා ඔක්කොම පේනවා. සෝ ඒ වගේ දේවලුත් ඒගොල්ලන් අවොයිඩ් කරන්න ඕනේ. ඉතින් ගොඩාක් අය ආගම පිළිපදින අය ජුබ්බ අඳිනවා ඒ වගේ දේවල් කරනවා. සමහරක් අය ඉතින් තව ඒගොල්ලන් කරෙක් කරගන්න ඕනේ ඒගොල්ලන්ව ටික කරෙක් කරනවා. ඉතින් ඒගොල්ලන් අර ජීන්ස් ඩෙනිම් අර ගොඩාක් ටයිට් ඒවා අඳින ඒවා ඔක්කොම ඒගොල්ලනුත් ඒකෙන් මේ ටික ලස්සන අර ටිකක් ලොකු ඇඳුම් අඳින්න ඕනේ. ගොඩාක් ටයිට් ඇඳුම් හැබැයි මේ මෙහෙමනේ දැන් අපි කෙල්ලෝ ඉතින් එහෙම පිටිපස්සේ ගිහිල්ලා මොනා හරි වැරදි දෙයක් කරන එක ගොඩාක් අඩුයි නේද පිරිමින්ට. සෝ ඒ වගේ දේවලුත් තියෙනවා. Okay, thanks a lot.